අයිබෝවන් සන්නස්රු අපගේ YouTube channel ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. දවසේ ලග්න පලාපල ප්‍රකාශයේ මාසයේ ලග්න පලාපල ප්‍රකාශයේ පළපර ග්‍රහ මාරු විරෝධිතාවම නිවැරදි ආකාරය දැනගන්න අපගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. අද ඔබට ප්‍රකාශ කරන්න යන්නේ මේ මාසයේ ලග්න පලාපලේ වෘෂභ ලග්නයට ග්‍රහ මණ්ඩලයේ දෙවන ලග්න වෙච්ච වෘෂභ ලග්නධාරීන්ට මොනවා ග්‍රහ පිහිටීමක් ඇති කරයිද කියන. ඔබට මේ වගේ ග්‍රහ පිහිටීමක් තිබෙන්නේ මේ මාස ඔබට ආරම්භ වෙන්නේ කුජ ග්‍රහතුමාගේ නැකතකින් මෝසිරස නැකත විශේෂයෙන්ම ඔබට කුජ ග්‍රහතුමාගේ නැකතින් ආරම්භ වෙන්නේ. ඒ වගේම ඔබගේ ලග්න දෙකේ සඳු ග්‍රහතුමා තැන්පත් වෙලා තමයි මේ මාසයේ ආරම්භ වෙන්නේ. ඊටමත් හොඳ ධන යෝගයක්. ඒ වගේම දිනාධිපති වෙච්ච බ්‍රහස්පති ග්‍රහතුමා ලග්න ස්ථානයේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම සිකුරු වගේ සුබ ග්‍රහය 11 වෙනි සතම් වෙලා ඉන්න නිසා වෘෂභ ලග්නධාරීන්ට මේ මාසයේ ඊටමත් හොඳ අතමිට සරු වෙන කාලයක් බවටපත් වෙනවා. ඔබ ඊටමත් බුද්ධිමත් තීරණ ගන්න කාලයක් මේ මාස පුරාටම ඊටමත් සාධාරණ ජීවත් වෙන වෘෂභ ලග්නධාරීන් ගොඩක් උත්සාහවන්ත වෙනවා. ඒ වගේම හැමදෙස්සම අසාධාරණ විරුද්ධ හඬක් නගන මාසයක්. ඒ වගේම ගොඩක් හැම දෙයක්ම ගොඩක් සල්ලි හම් කරන්න සිතුවිල්ල තියෙනවා. හිත ගොඩක් තියෙන මුදල් ප්‍රශ්න මත මේ මාස පුරාටම හිතට මොකක් හෝ මුදල් ප්‍රශ්නයක් එනවා. ඒක ණයක් ගෙවා ගන්න එක ගැන නැත්නම් වැඩිපුර මුදලක් හම්බ කරගන්න එක ගැන තමන් අහිමි වෙච්ච මුදලක් පිළිබඳ ගොඩක් අර හිතට සල්ලි පිළිබඳව තමන්ගේ මුදල් පසුම්බිය පිළිබඳව නැත්නම් තමන්ගේ බැංකු ගිණුම් පිළිබඳව විශාල වශයෙන් මනසට බලපෑමක් ඇති කරන කාර්යයක් වලපත් වෙනවා. මොකද සඳු ග්‍රහතුමා ධනස්ථානගතව තැන්පත් වෙලා ආරම්භ කරන මාසයක් නිසා ඔබගේ හිත තියෙන ඔබගේ ධනය පිළිබඳව ඔබගේ මුදල් හම්බ කිරීමේ ව්‍යාපාර පිළිබඳව හිතේ ඔබට තියෙන. ඒ වගේම ඔබ මේ මාස තුලදී අලුතේ ව්‍යාපාර කටයුත්තක් හදන්න සැලසුමක් හදලා තිබුණා නම් ප්ලෑන් කරලා තිබුණා නම් ඔන්නේ ව්‍යාපාර කටයුතු තමන්ට හරියට निराකරණය කරගන්න. ඒවා හරියට ගැටලු ප්‍රශ්න විසඳා ගන්න වාසනාව තියෙනවා. ඔබගේ ව්‍යාපාරයේ පටන් ගන්න කියලා මොකද නැවැත්තුවා නම් යම්සි නීතිමය ගැටලුවක් ආවම ඔන්න මේ මාසේ පුරාටම තමන්ට තමන්ගේ නීතිමය ගැටලු වලින් සහනය ලබා ගන්න වාසනාව තිබෙනවා. තමන්ගේ ජීවිතයට රසවත් ආහාර පාන භුක්ති විඳින වාසනාව උදා වෙනවා. ඔබට අනිවාර්ය උත්සව දෙක තුනකට සම්බන්ධ වෙන්න මේ මාස පුරාටම ආරාධනා පත්‍ර ලැබෙනවා. යෝගේ සිකුරුත් 11 වෙනි තම්පත් වෙලා වක්‍ර වෙලා නිවෘත්ත වෙලා ගමන් කරන මාසයක් නැවත අපිට ගමන් කරනවා. ඒ වගේම සිකුරු රහතුමාගේ ග්‍රහ චලිතයත් එක්ක වෘෂභ ලග්නධාරීන්ට ලග්නාධිපති 11 වෙනි තම්පත් වෙලා ඉන්නවා. මැණික්කා ස්වර්ණාභරණ කටයුතු කරන කට්ටියට ගොඩාක් හොඳයි. ඒ වගේම ටුවරිසම් කරන කට්ටියට ගොඩාක් හොඳයි. උගත් සංචාර හෝටල් කර්මාන්ත කරන කට්ටියට ඒ වගේම යම්සි ආහාර පාන නිෂ්පාදනය කිරීම බේකරි වගේ කරන නිෂ්පාදන උදවියට ඒකේ රසකැල් නිෂ්පාදනය කරන උදවියට ගොඩාක් හොඳ කාලයක්. ඒ වගේම ඇගරුම් ශේෂ්ත්‍රය උදවියට ඒ වගේම විශාල ආකාරයක සුපිරි වැඩසටහන් පවත්වන උදවියට ඒ වගේම විශාල ආපනශාලා රෙස්ටුරන්ට් වගේ බිස්නස් කරන කට්ටියට හොඳ කාලයක්. සිකුරු 11 වෙනි ගමන් කරද්දී ඔබට සුබවාදී හොඳ රටවල් වලට වීනස් ග්‍රහතුමාගේ බලය පැවැත්වෙන යුරෝපා වගේ රටවල් වලට යන්න වාසනාව තිබෙනවා. තමන්ට එම රටවලට ගිහිල්ලා තමන්ගේ ජීවිතේ තාමත් ආගම් තත්ත්ව වැඩි කරගන්න රස්සාව හරියට කරගන්න හොඳ වාසනාව උදා වෙනවා. මොකද වීනස් වගේ දෙවිදුව සිකුරුට කියන්නේ වීනස් වගේ දෙවියන්ට ගොඩක් බලපවත්වන්නේ එම රටවල් වලට විශේෂම ඉතාලිය වගේ රටවල් වලට ඒ වගේම එවැනි රටවල් වලට ඔන්නකට යන්න වාසනාව තිබෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය පැති වලට යන්න වාසනාව තියෙනවා. ඒ වගේම ඔබට ස්ත්‍රී පාර්ශ්වය කෙනෙක්ගෙන් ලාභයක් ලැබෙන කාලයක්. ඔබට ස්ත්‍රීර වශයෙන් මේ මාස පුරාටම ස්ත්‍රී පාර්ශ්වය කෙනෙක් නිසා ලාභයක් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ සහෝදරියන්ගෙන් ඔන්න ලාභයක් ලැබෙනවා. තමන්ට අතට මුදලක් ලැබෙන කාලේ හිත සතුටු වෙනවා. ඒ වගේම මේ කාල සීමාව තුළදී ඔබ පුරුෂ පාර්ශ්ව කෙනෙක් නම් හොඳ යහපත් මිතුරියක් හඳුනා ගන්න වාසනාව උදා වෙනවා. 11 වෙනි සිකුරු ගමන් කරනවා. ඔබ අපේක්ෂා කරන හොඳ යහළු මිතුරියක් හඳුනා ගන්න. ඒ වගේම ස්ත්‍රී පාර්ශ්ව කෙනෙක්ටත් ලස්සන රූපයක් තියෙන යහපත් කෙනෙක් හඳුනා ගන්න වාසනාවක් තිබෙනවා. ඒ වගේම හොඳ මිත්‍රයෙක් ලැබෙනවා. තමගේ දුක සතුට බෙදා ගන්න පුළුවන් වගේ තමගේ ජීවිතයට සතුට ගෙනත් දෙන්න පුළුවන් කෙනෙක් වොන්න හම්බෙන කාලයක් වරපත් වෙනවා. ඒ වගේම ඔබගේ ධන ශක්තිය වැඩි වෙනවා. ධන වාසනා ශක්තිය වැඩි වෙනවා. ඒ ගුණය වැඩි වෙනවා. එනිසා බයටපත් වෙන්න එපා. මේ මාසේ පුරාටම තමන්ට ධන යෝගයක් ක්‍රියාත්මක වෙනවා. ධන යෝගය මොකද මාළවී යෝගය වැඩ කරන්නේ 11 වෙනිනේ. මාළවී යෝගයේ සිකුරු ග්‍රහතුමා 11 වෙනි ලබා දෙනකොට මේ මාසේ පටන් ගන්න හොඳ ග්‍රහචාරයක් එක්ක ග්‍රහ චරිතයක් එක්ක ඒ නිසා කෙනෙක් තර්ක කරපුවා මොකද මේ ජ්‍යොතිෂයම පලාපල හදලා තියෙන්නේ ඔබට නිවැරදි ආකාරයෙන් ජ්‍යොතිෂානුකූල මොකද ග්‍රහ වෙනත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ඔබේ කේන්දරේ රවි ග්‍රහතුම 12 වෙනි ගමන් කරනවා. රවි ග්‍රහතුම 12 වෙනි ගමන් කරන්නේ 12 වෙනි ගොඩක් බලවත් වෙලා ගමන් කරද්දී විදේශගත වෙලා ඉන්න උදවියට ගොඩක් හොඳයි.
මොකද 12 වෙනින් කියවෙන්නේ ඊතර ගැන. විදේශ රටවල් ගැන තමයි 12 වෙනින් කියවෙන්නේ. එතකොට 12 වෙනි රවි ග්‍රහතුමා ගමන් කරත් වෘෂභ ලග්නෙමේනි. රවි ග්‍රහ 12 වෙනි ගමන් කරත් වෘෂභ ලග්නෙමේනි. විදේශ ගතේ මේ සංචාරය දෙනවා. තව විදේශ ගතේ මේ සිහිනේ. සැබෑවට ඵලපරාසය බරපත් වෙනවා. මේ බලමු අපේ සතින් සතියට මොනවා ග්‍රහ පලාපලක් තිබෙනවද කියලා. පැය මාසයේ කේදල 7 දක්වා ඔබට ධන යෝගයක් ක්‍රියාත්මක වෙනවා. ධන ශක්තිය වැඩි වෙනවා. තමන්ගේ ආදායම් තත්ත්වය වැඩි වෙනවා. ඒ වගේ මුදල් පිළිබඳ ටිකක් අර සිතට යම්සි මට මුදලක් ලැබෙයිද නොලැබෙයිද කියලා සිතුවිලි මතුවෙනවා. කාටද මුදලක් ණයට ලබා දීලා තිබුණා අනිවාර්යයෙන්ම ඔබට ඒ මුදල ලැබෙනවා. තමන්ට යම්සි ධනයක් තමන්ට ආකර්ෂණය වෙනවා. ඒ ධනස්කන්ධය තමන්ට ආකර්ෂණය කරගන්න ඕන වාසනාව තිබෙනවා. ධන ශක්තිය උදාප වෙනවා. තමන්ගේ තැන්පතු තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. තමන්ගේ ආදායම් තත්ත්වය දෙගුණ වෙනවා. තමන්ට ධන ශක්තිය වාසනාව උදා කරගන්න මේ මාසයේ කීදල 7 දක්වා කියන කාලපරාසය ඔබට ගොඩාක් උපකාරී වෙනවා. මේ මාසයේ 8 ඉඳලා 14 දක්වා කියන කාල සීමාව ඉතාම හොඳයි. මේ මාසේ 8, 9 සහ 10 කියන දවස් ඔබගේ දරුවෙක් වෙනුවෙන් ඔබට ඉතාමත් ආඩම්බර වෙන්න පුළුවන් කාලෙ. ඒ දරුවන්ගේ දක්ෂතා එක්ක විභාගයක් පාස් වෙලා නැතිනම් ක්‍රීඩාවකින් ජයග්‍රහණයක් අරගෙන මොකක් හෝ පැත්තකින් තමන්ගේ දරුවා පිළිබඳව ඔන්න ආඩම්බරයක් ඇති වෙනවා. දරුපල අපේක්ෂාව හිටපු වෘෂභ ලග්නධාරීන්ට මේ මාසේ 8, 9 සහ 10 කියන දවස්වලදී දරුවන් පිළිබඳව ප්‍රතිචාරයක් ලැබෙනවා. ප්‍රතිඵලයක් ලැබෙනවා. ඔබට සඳහා සුබ ආරංචි ලැබේ. ඒ වගේ ඔන්න මේ මාසේ 8, 9 සහ 10 කියන දවස්වලදී ආදර සබත ඇති වෙනවා. ආදර සබත ඇති කරගන්න පෙළඹෙනවා. එකපහ රවිගේ ලක්ෂ්මී ස්ථාන මේ මාසේ 8, 9 සහ 10 කියන දවස්වලදී ක්‍රියාත්මක නිසා ඔන්න ඔබට ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ආශිර්වාදයක් ලැබිලා ව්‍යාපාර දියුණු කරගන්න වාසනාව උදා වෙනවා. ඒ වගේ මේ මාසේ 15 විතර 21 දක්වා කියන කාල සීමාවත් ඔබට ඔබගේ ධන ශක්තිය උරගා ගන්න වාසනාව උදා වෙනවා. හැබැයි මේ මාසේ 15 විතර 21 දක්වා මේ මාසේ 15, 16, 17 කියන දවස් නම් ඔබ ගොඩක් ප්‍රවේශමෙන් කටයුතු කරන වෘෂභ ලග්නෙමේනි රතවාහන පදිද්දී නියමිත වේග සීමාවට ගමන් කරන්න. මොකද රතවාහන අනතුර ඇති කරන්න පුළුවන්. වැටීම්, තැරීම්, සීරීම් ඇති කරනවා. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. රතවාහන ගමන් කරද්දී බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේ මේ මාසේ 22 ඉඳලා 30 දක්වා ඔබට විදේශගත වීමේ කටයුතු සාර්ථකත්වයටපත් වෙනවා. ඔය කියන කාල සීමාව තුළදී Taman රට යන තියෙන බාධක ඉවත් වෙනවා. ඒ වගේම ඇස්වා කටව දෝෂ, ඒ වගේම භූමි දෝෂ, වාස්තු දෝෂ ඉවත් වෙන කාලේ. Taman ආගමික සංචාර දෙනවා. දෙමාපියන්ගේ පිහිට ආශිර්වාද ආරක්ෂා රැකවරණ ලැබෙනවා. සෑමතම යහපත් කාලයක් Tamanගේ ජීවිතයේ ලොකු සාර්ථකත්වයක් ලැබෙනවා. ඉතින් ඔබට මෙම ලග්න පලාපල ලබා දීපු අපේ නිවැරදි YouTube channel subscribe කරලා එකතු වෙන්න. ඔබට හැකියාවක් ඔබේ කේන්දරය තාමත් හරියට පරීක්ෂා කරගන්න. මේ තිරිය දිස්සන WhatsApp අංකයට ඔබ මොන රටක හිටියත් ඔබට හැකියාවක් තියෙනවා කේන්දරේ බලා ගන්න. මේ WhatsApp අංකයට මගේ කේන්දරේ බලාගන්නේ කොහොමද? ගාස්තු කීයද කියලා WhatsApp එක හරහා සම්බන්ධ වෙලා විස්තරයක් එවන්න. අපි සනබල පිටුතුරක් ලබා දෙනවා. ඔබ සියලු දෙනාට වාසනාවක් අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.